දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවානේ. දැන් මේ ගණන් කරන්න දවස ඇයි 15 යොදා ගත්තේ ඔබතුමාලට? විශේෂ දවසක්ද මේක? වෙලාවක් දාලා තියෙනවා 8යි 8යි 5යි කියලා. ඇයි එහෙම වෙලාවක් දාලා තියෙන්නේ? 15 මම දන්න විදිහට සෙනසුරාදා දවසක් අපිට මතක විදිහට 8යි 8යි 5 ගත්තේ ඊටමත් සුළු කාලෙකින් මේක කරන්න ඕන හින්දා. උදේ ගත්තේ මේක මිනිස්සු ප්‍රබෝධයෙන් මේක කරනවා තව රස්සාව වෙන රස්සාවලට යන්න කලින්. ඒකයි දිනවකවානු තීරණය කරේ. මේක අපි කොමිටියකින් තීරණය කරේ. එතකොට දැන් අපි මේ වගාවන්ට හානි කරන සතුන් විදිහට නම් කරන සතුන් කීප දෙනා කවුද ප්‍රධාන වශයෙන්ම? ඇත්තටම වනසත්ත පුරුෂලතා ආරක්ෂක ආඥා පනතේ සමහරක් සතුන් කොටස් සත්ව විශේෂ 12ක් තියෙනවා ආරක්ෂිත නොවන සත්ව විදිහට වර්ග කරලා. මේ සත්තුන්ගෙන් කොටසක් තමයි පලිබෝධකයන් වෙලට ක්‍රියා කරන්නේ. නමුත් මෙතන විශේෂයක් තියෙනවා මේ සත්තු දෙන්න මේ කොටසට අමතරව මොන්රා සහ දඬුවලත් මේ අතරට අපි ගණනයකට අරගෙන තියෙනවා. එතකොට දැන් අපි මුල ඉඳලා කිව්වොත් මෙදා දවසේ සමීක්ෂණයට අදාළ වෙන්නේ රිලව දඬුලේන මොනරා අලුවඳුරා. එතොට ඉත්තෑව අදාළ වෙන්නේ එතොට වල් පූර අදාළ වන ඌර අදාළ වෙන්නෙත් නෑ වනවල අදාලන් දැන නිසාචර සතෙක්කින් කවන්ස් ගන්න වෙච්චන්න. එතොට අපි ගන්න මේ 4 දෙනා විතරයි. එතොට එක පාරට අපේ කට්ටියට පැටලිල්ලක් එන්න පුළුවන් අලුවඳුරයි කළුවඳුරයි සම්බන්ධව. එතට එහෙම එකක්වුත් මොකද කරන්න දැන් අපි මේකර මම හිතන ඒකට තමයි මීඩිය එක පවිච්චි කරන්න වෙන්නේ ජනමාධ්‍ය පින්තුරි දැම්මොත්ම හිතන්නේ අපි කොච්චර කිව්වටත් වැඩිය ඒක ග්‍රහණය වෙනවා. ඒ පින්තුරිට යන්න පුළුවන්නම් ඒක ටක් ගල හඳුනා ගන්නවා. මහිතන්න මේ ඔබට පේන්නේ මෙතන අපි පිටිපස්සෙ ගත්තත් මේ ඉන්න ඇවිල්ලා අලු අඳුරා මේ ඔබට පැදිලිව දකින්න පුළුවන්. ඉතින් ඔබ ගොඩක් වෙලාවට මේ නාගරික ප්‍රදේශවල ඉන්න මුණ රවුන් අර කළුවඳුර විදිහට අඳුරගන්න එපා. ඒතර කළුවඳුර අපිට ප්‍රශ්නයක් නැද්ද ඇත්තටම? කළුවඳුරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අති විශේෂ විදිහට ආරක්ෂිත සතෙක් සහ තර්ජනයට ලක්වෙච්ච සතෙක්ය. දැනට ඔබට එයනුව පැහැදිලි මේ සතුන් ඇයි මේ විදිහට තෝරාගෙන තියෙන්නේ කියලා.